හලෝ යාළුවනේ සුබ දවසක්. අද මම මේ බ්‍රීච් එකට ආවේ මගේ පොඩි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එක විදියට මම අද තෝරගන්නේ ඒ කියන්නේ දැන් මේ සාමාන්‍යයෙන් තියෙන ඒ කියන්නේ එක වර්ග බෙදලා තියෙන සිප්පි කටු, ඊට පස්සේ කොරවල පර, ඊට පස්සේ එක ගල් වර්ග තියෙනවා. ඉතින් මම දැනට මාතෘකාව විදියට තෝරගන්නේ සිප්පි කටු. ඉතින් සිප්පි කටු ගත්තාම එක ජාතියේ කියන්නේ සිප්පි කටු තියෙනවා. ඕගොල්ලෝ දැකලා ඇති. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ බෙල්ල ජාති තමයි මේ වැඩිපුර තියෙන්නේ. ඇත්තට මේ බෙල්ලොන් ඒ කියන්නේ මගේ ඇත්තකටම මම දැකලා තියෙන්නේ මේ කියන්නේ මේ බෙල්ලොන්ට කියන්නේ පණ තියෙන බෙල්ලෝ මේ ඉන්නවා. ඉතින් මගේ අද ප්‍රොජෙක්ට් එක විදියට මම කරන්න හදන්නේ මම ඒකට දැන් මේ අයිටම් බඩු එහෙම ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා සෙලුව ටේප් එකක්. සෙලුව ටේප් එක තමයි මේ තියෙන්නේ. මේ මම මේකෙන් කරන්නේ මේ තියෙන පොතක්. මේ පොතේ විශේෂත්වය තමයි මේකේ වෙන්නේ මම මෙයා කියන්නේ සිප්පි කටු එක කොරවල පරවල් ඒ කියන්නේ එක ගල් වර්ග මම මේක ඒ කියන්නේ සම්පූර්ණ එකතුවක් කරන්න හදන්නේ. ඒක තමයි ගෙනියු ප්‍රොජෙක්ට් එක. ඉතින් මම මේකට ගෙනාවා පොතක්, ටේප් එකක්, අඩිගොඩුවක්, පෑනක් සහ කතුරක්. ඉතින් දැන් අපි ප්‍රොජෙක්ට් එක පටන් ගමු. ඉර බහින්න යන්නත් ටිකක් වෙලා තියෙනවා. ඒ වුණත් දැම්ම වැඩේ පටන් ගත්තොත් හොඳයි. මොකද හවස් වුණාම කිසිම දෙයක් පේන්නේ නැහැ. එනේ රැ වුණාම ඉතින් පොඩ්ඩක් කරදර වැඩි. අපි දැන් වැඩේ පටන් ගමු. මෙන්න මේ විදියට තමයි මගේ ඒ කියන්නේ බඩු ටික මම ඈත් කරලා තියාගත්තේ. මේ මම දැනට දළදාටහනක් ගහගත්තා. ඒ කියන්නේ දැන් මෙතන මේ කොටු වලින් කියන්නේ මෙතන කොටු ගොඩක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට පේනවා. ඒ කියන්නේ දැන් මෙතන කොටු වලින් මම කරන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් ප්‍රමාණය මේ කොටුවේ සයිස් ප්‍රමාණය ඇතුළට තියෙන බෙල්ලෝ වර්ග ප්‍රමාණ මම මේ කොටුව ඇතුළට එකතු කරන්න හදන්නේ. ඒක ඔයගොල්ලන්ට වීඩියෝ එකේ බලන්න පුළුවන් වෙයි. පොඩි උදාහරණයක් විදියට මම ඔයගොල්ලන්ට වෙන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. පොඩ්ඩක් ඉන්න බෙල් එක හොයාගන්න. මේ පොඩ්ඩක් ලස්සන බෙල්ලෙක් හොයාගමු. මොකද මේක මගේ පළවෙනි ප්‍රොජෙක්ට් එකේ පළවෙනිම අංගය වෙන්න පුළුවන්. ඔන්න ඉතින් මට ලස්සන බෙල්ලෙක් අහු වුණා. මේ බලන්න
මෙයා සාමාන්‍යයෙන් අපේ නිකන් අර සිප්පි කටු වලටම සමානයි කියලා හිතන බෙල්ලෝ විශේෂයක්. නම් වශයෙන් ගත්තොත් ඉතින් ඇත්තටම මට ඒක ගැන කියන්න අමාරුයි. ඉතින් දැන් මගේ ප්‍රොජෙක්ට් එක විදියට මම දැන් මේක මෙතනින් තියලා තමයි ටේප් එක ගන්නෙ. ඉතින් ඕගලන්ට පේන ඇති දැන් මම ටේප් එක අතට අරගෙන ඒකෙන් මම පොඩි ටේප් එකක් කපා ගන්නවා. කපාගෙන මේ විදියට මේ ඉන්න මම තෝරගත්ත බෙල්ලෝ විශේෂය මම මේ විදියට ඔලව ගන්නවා. ඔයගොල්ලන්ට පේන ඇති මම තෝරගත්ත බෙල්ල, ඒ කියන්නේ මේ බෙල්ලි වර්ගය මම මේ පොතේ ඇලෙව්වා. මේ තැනට ඒ ටික ඔක්කොම ඉතින් මේක ගැලවෙන්නේ කරන්නේ මොකුත් නෑ. මොකද පොත් වලට ටේප් ඇල්ලුනා කියන්නේ ඉතින් ආපහු ගලවනවා කියන එක බොරු. ඉතින් මෙන්න මේක තමයි ඉතින් මගේ පළවෙනි ප්‍රොජෙක්ට් එක හැටියට මම තෝරගත්ත බෙල්ල. බලන්න ඉතින් කොච්චර ලස්සනද කියලා.